5P සංකල්පය ලෝකයේ පුරා වේගයෙන් ජනප්‍රිය වන නව කළමනාකරණ මොඩලයක් වන අතර රජය පෞද්ගලිකංශය සහ ජනතාව එක් කරගෙන සංවර්ධන ක්‍රියාකාරකම් ඉටු කිරීම එහි අරමුණ. මෙය සම්පූර්ණයෙන්ම රජයට හෝ පෞද්ගලිකංශයට තනිවම ක්‍රියාත්මක කළ නොහැකි අතර එම පාර්ශව අතර සම්බන්ධතාවයක් අවශ්‍ය වේ. MCB ආයතනය මෙම 5P මොඩලය යටතේ විවිධ පාර්ශවකරුවන් එක් කරමින් සංවර්ධන සහ සංචාරක ශේෂ්ත්‍රයන් දියුණු කිරීමට කටයුතු කරයි. මහවැලි කේන්ද්‍රය සංවර්ධනය සඳහා මෙම ක්‍රමය භාවිතා කිරීම හොඳ උදාහරණයකි. සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම සෑම විටකම කළ යුතු හොඳම දේ නොවේ. එමෙන්ම මහවැලි කේන්ද්‍රය රාජ්‍ය ආයතනයක් වන අතර එය හදිසි ලෙස පෞද්ගලිකකරණය කිරීමෙන් රටට පාඩු ඇතිවිය හැක. සාමාන්‍යයෙන් පෞද්ගලිකකරණය ක්‍රියාවලියට අවුරුදු 1.5 පමණ කාලයක් ගත වෙන්නේ. පිරිවිතර සකස් කිරීම, වත්කම් කළමනාකරණය, තක්සේරුව සකස් කිරීම සහ ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම වැනි පියවර නිසාය. එමෙන්ම රජයට 4% ආදායමක් ලැබුණත් පෞද්ගලික අංශය විසින් යෝජනා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොකර ඉඩම් හා සම්පත් අඩු වියදමකට ලබාගෙන වැඩි ලාභයක් උපයන අවස්ථා ඇතිවිය හැකි අතර එමගින් සම්පූර්ණ ප්‍රතිලාභය ජනතාවට නොලැබී රජයට සාධාරණ ආර්ථික ප්‍රතිලාභය අඩු විය හැක. ඒ අනුව පෞද්ගලිකකරණය සාධාරණ විසඳුමක් නොවන අතර එයට විකල්පයක් ලෙස රජයේ සතු වත්කම් භාවිතා කරමින් MCB වැනි ආයතන මගින් වාණිජ වශයෙන් හා හවුල්කාරියාකාරයෙන් සංවර්ධනය කිරීම ඊට වඩා සුදුසුය. MCB ආයතනයට අලෙවිකරණය හවුල්කාරීත්වයෙන් ක්‍රියා කිරීමේ හැකියාවන් තිබෙන බැවින් රජයේ හිමිකාරීත්වය තබාගෙන ජනතා ආකර්ෂණය වැඩි කර ආදායම වැඩි කරගත හැකි අතර උපයා ගන්නා ආදායමින් විශාල කොටසක් නැවත රජයට හා මහවැලියට ලැබේ. එමෙන්ම පෞද්ගලිකකරණය කළ නොහැකි සංවේදී වත්කම් ආරක්ෂා කරගෙන 5P මොඩල්ස් වැනි ක්‍රම භාවිතා කර පෞද්ගලික අංශ සමග එකතු වී සංවර්ධනය කිරීමෙන් රජයට විශාල වියදමක් නොවේ තිරසාර සංවර්ධනය කළ හැක. MCB ආයතනය මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන පවත්නා එකක් නොව තමන් උපයන ආදායම නැවත මහා භාණ්ඩාගාරයට යවන ආයතනයක් වන අතර මෙවැනි මොඩලයක් දිගු කාලයක් භාවිතයට නොගැනීමේ ප්‍රධාන හේතුව පසුගිය රජයන් එහි වැදගත්කම හඳුනා නොගැනීමයි. මහවැලි ව්‍යාපෘති සඳහා ඉංජිනේරු දැනුම ලබා දුන් ශක්තිමත් පසුබිමක් තිබියද MCB දිගු කාලයක් නිදාගෙන සිටින දැවැන්තෙක් ලෙස පැවතිලා ඇත. එහෙත් එයට විශාල ව්‍යාපෘති කළමනාකරණය, ආයෝජන ආකර්ෂණය හා ජාත්‍යන්තර සම්බන්ධතා වර්ධනය කිරීමට හැකි නීතිමය හා ව්‍යුහමය ශක්තියක් තිබේ. වර්තමානයේ උපාය මාර්ගික වැඩසටහන් හරහා ප්‍රධාන ගෙනීම සහ වාණිජ ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ හැකියාවන් වර්ධනය වී ඇති අතර 2020 දක්වා දුර්වල කළමනාකරණයෙන් පීඩිත වූ ආයතනයක් වූවද නව කළමනාකාරීත්වය යටතේ නැවත ශක්තිමත් වී ඇත. මෙය වැදගත් වන්නේ චීනයේ වැනි රටවල් රාජ්‍ය සමාගම් හරහා විදේශ ආදායම උපයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන ආකාරයට MCB මගින්ද දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කර ආදායම් උපයාගත හැකි බැවින් එහි ප්‍රතිලාභය අවසානයේ සමස්ත රටටම ලැබෙනු ඇත. එම නිසා MCB විසින් යෝජනා කරන 5P මොඩලය යටතේ රජයේ හිමිකම රඳවාගෙනම වත්කම් සංවර්ධනය කර සංචාරක සහ වාණිජ ක්‍රියාකාරකම් හරහා ආදායම වැඩි කිරීම සිදු කරයි. මෙහිදී රජයේ සම්පත් ආරක්ෂා කරමින් ජනතාවට සහ ආර්ථිකයට ප්‍රතිලාභ ලබා දීමේ හැකියාව ඇත. MCB ආයතනය රජයට අයත් වූවද එය තමන් උපයන ආදායම මත පවත්වාගෙන යන ආයතනයක් වන අතර එහි ලාභයෙන් 40% කොටසක් රජයට ලබා දේ. එමගින් රජයේ ආදායම වැඩි කිරීමටද දායක වේ. මෙම නව ක්‍රමවේදය යටතේ මහවැලි අධිකාරිය සමග සමගින් එක්ව මහවැලි කේන්ද්‍රය වැනි ස්ථාන අගය එකතු කළ ස්ථාන වනසේ භාවිතා කරමින් සංවර්ධනය කර ආදායම් සාධාරණ ලෙස බෙදා ගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙය සම්පූර්ණ පෞද්ගලික කිරීමකට වඩා රජයට වැඩි ආදායමක් සහ ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දෙන ක්‍රමයක් වේ. 5P මොඩලය භාවිතයෙන් MCB ආයතනයට රජයේ වත්කම් ආරක්ෂා කරමින් ආර්ථික වර්ධනය සහ ජනතා ප්‍රතිලාභ එකට ඉටු කළ හැකි ප්‍රබල විසඳුමක් සපයයි.